අයිබෝන් Voice of People Media වැඩසටහන සමග අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ ජාතික දීවර සහායිතා ව්‍යාපාරයක් සමග සම්බන්ධව කටයුතු කරන ගාල්ල දිස්ත්‍රික්කය, මොණරාගල දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කාන්තා නායිකාවන් 4 දිනක්. අපි අද ජාතික දීවර සහායිතා ව්‍යාපාරය විදිහට කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ලංකාවේ ඒ වගේම ගෝලීය වශයෙන් පවතින ස්ත්‍රී පුරුෂ අසමානතාවය පිළිබඳව ඇති වෙලා තියෙන ගැටලු මොන වගේද කාන්තාවන්ට ඒ වගේම විශේෂයෙන් දීවර කාන්තාවන්ට ගොවි කාන්තාවන්ට මෙම ප්‍රශ්නය බලපාන්නේ කොහොමද කියන එක ගැන. එතකොට මේ දවස්වල අපි දන්නවා අපේ රටේ ප්‍රධානම පවතින කතා බහක් පවතින ප්‍රශ්නයක් සමාජ අසමානතාවය ගැන. මම කැමති දැනගන්න සමාජ අසමානතාවය, ස්ත්‍රී පුරුෂ අසමානතාවය ගොවි දීවර කාන්තාවක් විදිහට බලපාන්නේ කොහොමද සමාජයට? ඒ වගේම එහෙම බලපානම නම් ඒ මොන වගේ ශාස්ත්‍රවලින්ද අංශවලින්ද කියලා දැනගන්න මම කැමතියි. දැනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි විවිධ ප්‍රදේශවල විවිධ කාන්තාවන් දීවර කුල් කාන්තාවන් සමග සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අපේ ප්‍රදේශය වෙනස් වුණත් සියලු ප්‍රදේශවල ඉන්න කාන්තාවන්ට තියෙන ප්‍රශ්නේ එකයි. සියලුම කාන්තාවන්ට තියෙන ප්‍රශ්නේ එකයි. ඒ අතර උන්ට වැටුප් විෂමතාවය කියන දේ ගොඩක් දුරට බලපානවා. පිරිමි කෙනෙක් එක්ක කාන්තාව ගත්තාම කාන්තාවට ලැබෙන වැටුප හරි අඩුයි. ඒක උදාහරණයක් විදිහට පිරිමියට රුපියල් 2500ක් වගේ දෛනික වැටුප ලැබුණොත් කාන්තාවට ලැබෙන රුපියල් 1500ක් වගේ වැටුපක්. එතනදී ඒක පවුලට ගොඩක් ආර්ථිකව බලපානවා. මේ ආර්ථිකයට ඒක බලපානවා කියන්නේ ගෝලීයවම අපේ ඒක රටටත් බලපාන ප්‍රශ්නයක්. දීවර ගොවි කියන දේ අපේ රටේ ඉතා වැදගත් ශේෂ්ඨ දෙකක්. මේ දෙක කඩා වැටෙනවා කියන්නේ ඒකට අඩු වැටුපක් ලැබෙනවා. ඒ කියන්නේ කාන්තාව මොට කරන ගතියක් තියෙනවා. කාන්තාවට යන්න බෑ පිරිමියා රෑ 2-3ට දීවර රැකියාවේ ගියොත් කාන්තාවට ඒ වෙනුවෙන් යන්න බෑ. ඇත්තටම මේ වේලාවට යන්න බෑ. එහෙම එළියට බහැලා ගියොත් ඒ කාන්තාවට ලැබෙන නාමය ඇත්තටම හරි කැතයි. එතකොට ඒගොල්ලෝ හිතන්නේ ආ යන්නේ වෙන ගමනක්. ඒ වගේ ලොකු ලොකු ප්‍රශ්න එනකොට ඒ කාන්තාව ගෙදරට මුල් ගැන්වෙනවා. එළියට බහින්න බයයි. එතකොට අධ්‍යාපන මට්ටම මොන උසස් තත්ත්වයේදී වුණත් ගෙදර තියෙන පරිසරය අනුව යාට ඉහළට යන්නේ නැහැ. ඒක ගොඩක් දුරට බලපානවා. ඒ වගේම අපේ රටේ තියෙන ප්‍රශ්නයක් මේ ආහාර ප්‍රශ්නෙට කිසියම් බලපානවා ගොවි දීවර කියන දේ. මේ බත්පත ගත්තාම අපේ පෝෂණය ගොඩක් කොටස් ලැබෙන්නේ ඒ දෙකෙන්. ගොඩක් කියන්නේ සියලුම කොටස් ලැබෙන්නේ ඒ දෙකෙන්. ඒක මොට වෙනවා කියන්නේ කාන්තාව ඒකට දායක නොවුනොත් කාන්තාවට දායක වෙන්න බැරි අවස්ථාවක් ආවොත් මේ ඒ දිනේම එතන ලොකු අඩබඩවීමක් සිදු වෙනවා. ව්‍යාපාරයත් එක්ක වැඩ කරන තරුණ දීවර කාන්තාවක්, ගොවි කාන්තාවක් විදිහට සමාජ ස්ත්‍රී පුරුෂ අසමානතාවය බලපාන්නේ කොහොමද? දීවර කර්මාන්තයේදීත් කෘෂි කර්මාන්තයේදීත් ඒක රටට බලපාන්නේ කොහොමද කියන දේ මම කැමතියි දැනගන්න. මම පබසරා ප්‍රසාදී මොණරාගල දිස්ත්‍රික්කයෙන්. ඇත්තරම අපි කතා කරනවා ගොවි කාන්තාවන් සහ දීවර කාන්තාවන් ගැන. ඒ වගේම අපිත් එක්ක ගොඩක් වැඩ කරනවා. ගොඩක් දුරට වැඩ කරන්නේ දීවර තරුණයින් සහ ගොවි පවුල්වල තරුණයින්. එතකොට අපිට කතා කරන්න පුළුවන් අපි වැඩිපුරම මේ කාන්තාවන් ගැන කතා කරන නිසාම මම කියන්න කැමතියි මේ ගොවි කාන්තාව සහ දීවර කාන්තාව මේ ශේෂ්ත්‍ර දෙකටම ඉතාමත් ප්‍රබල සහ ප්‍රධාන දායකත්වයක් ලබා දෙනවා. හැබැයි මොවුන්ව කිසිම විටක අගය කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි ගෞරවාන්විත රැකියාවක් කියලා මෙයාලව පිළිගන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි මෙයාලට දැන් මේ සහෝදරී කතා කරා වගේ ගොවි කාන්තාවන්ට සහ දීවර කාන්තාවන්ට වැටුප් විෂමතාවය ගොඩක්ම බලපානවා. හැබැයි අපි හොඳ ආකාරවම දන්නවා වෙනත් රැකියාවල එහෙම වැටුප් විෂමතාවයක් නැහැ. එයාලට ස්ත්‍රී වේවා පුරුෂ වේවා දැන් ඇගලුම් කර්මාන්තය වුණත් වෛද්‍ය ශාස්ත්‍රය වුණත්
ගුරු ශේෂ්ත්‍රය වුණත් මෙයාලට එකම වැටුපක් තමයි ලැබෙන්නේ. එතකොට ඇයි මේ දීවර කාන්තාවන්ට සහ ගොවි කාන්තාවන්ට විතරක් මේ වැටුප් විෂමතාවය තියෙන්නේ? ඒ වගේම තමයි මම කතා කරන්න කැමති බොහෝ දුරට අද සමාජයේ මේ වර්තමාන තත්ත්වය වෙන විට දීවර කර්මාන්තයට සහ ගොවි කෘෂි කර්මාන්තයට මොවුන්ගේ දායකත්වය ගොඩක් අඩු වෙලා තියෙනවා. තරුණයින් විදිහට ගොඩක් දායකත්වය අඩු වෙලා තියෙනවා. මොකද කියනවා නම් මොවුන් දැන් අපේ ආදි මුතුන් මිත්තෝ අපිට කියලා තියෙන්නේ මට සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. හැබැයි වර්තමානයේ සහ අපේ දෙමාපියෝ අපිට මොකද උගන්වලා තියෙන්නේ? අපිට කියලා තියෙන්නේ පොතේ පතේ දැනුම ගන්න, විශ්වවිද්‍යාලයකට යන්න, හොඳට ඉගෙන ගන්න, හොඳ රැකියාවක් කරන්න කියලා. ඒ වගේම තමයි එතකොට එයාලා කරන්නේ මේ ගොවි කුෂි කර්මාන්තය හෝ දීවර කර්මාන්තය වෙන්න පුළුවන්. හැබැයි එයාලා කැමති එයාලගේ දරුවෝ ඒ කර්මාන්තයේ නියැලෙන්නේ නැතුව මේ ශ්‍රී ලංකාවේ විතර සම්මත. ලංකාවේ විතරයි මෙහෙම මේ සම්මතයක් තියෙන්නේ. වෛද්‍ය ශාස්ත්‍රය හෝ ඒවා ඉංජිනේරු ශාස්ත්‍රය හෝ ඒ වගේ රස්සා විතරක් උසස් කියන තැන ඉන්නේ ලංකාව විතරයි මම දන්න තරමට. එතකොට ඒ පිට රටවල් වල හැබැයි ගොවිතැන කෘෂි කර්මාන්තය කියන එක ඉතාමත් ඉහළින් පිළිගන්නවා. එතකොට මේකෙදි මේ දායකත්වය අඩු වෙලා තියෙන්නේ මේ රැකියාව පහත් කරන නිසා. එතකොට අපේම මේ රැකියාව පහත් කොට සලකනවා නම් අපිට කොහොමද කියන්න පුළුවන් මේ රැකියාවන් දියුණු කරන්න පුළුවන් මේවට තව තරුණයින් සහ කාන්තාවන් යොදා ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි දීවර කටයුතු ගැන කතා කරනකොට අපි දන්නවා කාන්තාවන් වැල්ලට යන්න පුළුවන්. ඒ වගේම තමයි ලෙල්ලමට මේ කරවල වාඩියට යන්න පුළුවන්. හැබැයි අපේම අය එක්ක කාන්තාවන් වෙන්න පුළුවන්, පුරුෂයන් වෙන්න පුළුවන් මොවුන්ට කට කතා හදනවා. එතකොට මෙයාලා කැමැත්තක් දක්වන්නේ නැහැ තමන්ගේ චරිතය විනාශ කරගන්න. එතකොට එයාලගේ ඒ අකමැත්තත් නිසා මොවුන් මේ ශේෂ්ත්‍රවලින් ගිලිහිලා තියෙනවා. ඒ වගේම තමයි කාන්තාවක් තරුණියක් විදිහට ගත්තොත් අපි කැමති නෑ මඩ ගාගෙන ඉන්න. අපි කැමති නෑ මාළු ගඳ එනවට අපි ඒකට සුවඳ කියන්නේ නේ ගඳනේ කියන්නේ. ඒතකොට ඒ වගේ අපි කැමති නෑ. අපි කැමති ලස්සනට ඉන්න. ලස්සන ඇඳුම් අඳින්න ඒතකොට සුවඳට ඉන්න. හැබැයි අන්නේ ඒ සාධකත් හේතු කරගෙන මම හිතනවා මේ ශේෂ්ත්‍ර වලට එන්නේ නැත්තේ ඒක නිසා කියලා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ තරුණයින්ගේ සහ කාන්තාවන්ගේ දායකත්වය අඩු වෙලා තියෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා හිතනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. වෙරළබඩ ප්‍රදේශ, මොහොතබඩ ප්‍රදේශ, වෙරළබඩ ප්‍රදේශ, කලපුව අභ්‍යන්තර ජලාශය වගේ පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේදී දීවර කාන්තාවක් විදිහට, ගොවි කාන්තාවක් විදිහට සමස්ත කාන්තාවන් මුහුණ පාන ගැටලු මොන වගේද? එහෙම ගැටලු වලට මුහුණ පානවද? මම දැනගන්න කැමතියි. මම ග්‍රේස්මැටිල්ද මම ගම්පහ දිස්ත්‍රික්කයේ ඔව් ඔබ අහන ප්‍රශ්නෙට ගොඩාක් මුහුණ පානවා මේ දීවර කාන්තාවන්. අතීතයේ දීවර කාන්තාවන් කලපු යනවා. ඒ කියන්නේ එයාලා කරංගෙදී කියන්නේ ඒක දාලා ඉස්සෝ මාළු මොක්කුට ඒව ඔක්කොම හල්ලුවා. නමුත් දැන් ඒ ඔක්කොම අයිතිවාසිකම අරන් තියෙන්නේ දීවර පිරිමියා. දැන් ඒ රැකියාවල් කරන්න තියා කලබෝට බහිනවටත් කැමති නෑ දීවර මිනිසුන්. ඒ වගේම ගැහණියට හැදෙන ඔසප් චක්‍රය තියෙනමනේ. ඒ අවස්ථාවට බෝට්ටුවක් ළඟට හරි තෙප්පමක් ළඟට හරි දැලක් ළඟට හරි ගැහණියකට යන්නම බෑ. ඒ කියන්නේ එයාලා හිතන්නේ ඒ මාපුවම මේ හොඳ නැහැ කියලා. ඒ වගේම ගර්භණී කාලේ ගැහණියට තැනක් නැහැ. එයාලා හිතනවා එයාලට ඒව සුදුසු නැහැ කියලා. ගර්භණී කාලය නිමා කරලා මාස 3-4ක් ගියත් එයාලට එන්න දෙන්නේ නැහැ ඒ වට. ඒ කියන්නේ එයාලා හිතන්නේ හොඳ නැහැ කියලා. ඒ කියන්නේ එයාලට තියෙන පුද්ගලික හේතුව නිසා එයාලට හොඳ නැහැ කියනවා. තව එයාලා හිතනවා මේ දැන් කසාද බැන්දට පස්සේ දීවරේ කසාද බැන්දට පස්සේ බඳින්න ඉස්සර වෙලා ඒ තරුණිය කුමක් හෝ රැකියාවක් කර හිටියත් කසාද බැන්දට පස්සේ
ඒ රැකියාවෙන් අයින් වෙන්න ඕනේ. එයාලා හිතන්නේ ඒ තමන්ගේ භාර්යාව ගෙදරට විතරක් සීමා වෙන්න ඕනේ කෙනෙක්. එයාව සැමියාව බලා ගන්න ඕනේ, දරුවන්ව බලා ගන්න ඕනේ, දරුවෝ වදන්න ඕනේ, දරුවන්ව මේ උස්මහත් කරන්න ඕනේ. එයාලා පාසල් යවන්න ඕනේ. ගෙදර තනිකර වැඩකාරියෙක් වගේ තමයි බලන්නේ සමහර අය. ඒ වගේම දරුවන්ම සමහර තාත්තලා ඉන්නවා දරුවන්ම අඩු වයසෙම දිවර රැකියාවට යොමු කරන්න හදනවා. ඒ මොකද එයාගේ රැකියාව නැතුව යයි කියලා. එයාගෙන් පස්සේ දරුවව තමයි ඒකට යොමු කරන්නේ. ඒ වගේම දීවර රැකියාව කරන අවස්ථාවේ එයාට දැන් දවසකට ගියොත් ඉන්ධන ඉවර වුණොත් එදාට මාළු නැතුව එයාට ගන්න බැරුව ගියොත් මේ ඉන්ධන ගන්න තරම් මුදලක් එදාට ලැබුණ නැත්තම් එයාට මුදල් හොයලා ඉන්ධන ලබා ගන්න මුදල් හොයලා දෙන්නත් ඕනේ ඒ කාන්තාවමයි. එතකොට එයාට කාගෙන් හරි මුදල් ඉල්ල ගන්න බැරුව ගියොත් කනේ කරේ තියෙන දේවල් හරි ගස් කියලා එයා ඒ කාර්යය ඉටු කරන්න ඕනේ. ඒ දිව රැකියාව කරන මේ සැමියාගේ බිරිඳගේ අතේ තියෙන කෙනාගේ කීමේක. එයා හිතන්නේ ඒ වගේ. ඒ බිරිඳ කැමති වුණත් සැමියාට උදව්වක් වෙන්න, ළමයට යහපතක් වෙන්න මමත් රැකියාවක් කරන්න ඕනේ කියලා ඒ උනට ඒවට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ඒ දරුවන්මත් ඉක්මනටම කසාද බඳින්න ලෑස්ති වෙනවා. ඒ වගේම ඒ දරුවෝ දැන් ඉන්න දරුවෝ කැමති නැහැ ඒ දෙමාපියෝ කියන විදිහට ඉන්න. කියන අම්මා තාත්තා කියන විදිහට අම්මා හිටියා වගේ දරුවෝ සමාජයට බහැලා සමාජයේ තියෙන දේවල් දැකලා දැන් දරුවෝ ඒ තත්ත්වෙ ඉන්න කැමතිම නැහැ. ඒ නිසා මේ හනිමිටි අදහස් වලට දරුවෝ කැමති නැහැ. ඒ හනිමිටි අදහස් අතහැරලා යන ඉදිරියට යන්න තමයි මේ මේ දවස්වල අපි දන්නවා 56 වෙන ලෝක ආර්ථික සමුළුව පැවැත්වෙනවා. ඊට සමගාමීව ඩාවෝස් න්‍යාය කියලා අපි දන්නවා. ඒකෙත් සිද්ධ වෙන්නේ කාන්තාවන් පිළිබඳව තීරණ ගන්නවා, කාන්තාවන්ගේ යටපත් වෙලා තියෙන හැටි ඉස්මතු කරනවා සහ නායකත්වයේ ඉහළ නංවනවා. අපි දන්නවා සීඩෝ ප්‍රතිපත්තිය කියන්නේ ස්ත්‍රී පුරුෂ අසමානතාවය පිළිබඳව කතා වන ප්‍රධානම ප්‍රතිපත්තිය. එතකොට ඒ තුලින් සහ අපේ රටේ මේ වන විට ප්‍රතිපත්ති සම්පාදනය වෙලා තියෙනවා කාන්තාවන් වෙනුවෙන්. මම කැමති අහල් දැනගන්න ඒ ස්ථාපිත වෙලා තියෙන ප්‍රතිපත්ති ඇතිද රටේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව එහෙම මතිනම් මොන වගේ ප්‍රතිපත්තිද අපි නැවත සම්පාදනය කරන්න ඕන, මොන වගේ තීරණද අපි ගන්න ඕනේ වෙන්නේ? මම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ චන්ද්‍රිකා මානේ කුඩා දීවර කර්මාන්ත තුළ ඇති සමාජීය සම්මතයන් සහ පක්ෂග්‍රාහීත්වය මගින් බලපෑමට ලක් වෙනවා. සම්පත් අවස්ථා සහ තීරණ ගැනීමේ භූමිකාවන් විට කාන්තාවගේ ප්‍රවේශ වීම අවම කරනවා. එතකොට දීවර ගොවි කාන්තාව ආර්ථික දුෂ්කරතාවට මුහුණ දෙනවා. එතකොට පිරිමියා කාන්තාව වෙන්කොට සලකනවා. එතකොට දැන් සීඩෝ සම්මුතියට අනුව කාන්තාවට සමායිතිවාසිකම් දිය යුතුයි කියලා කියනවා. කිව්වට ඉතින් අර වැටුප් විෂමතාවය කියන එක තදින්ම බලපානවා. එතකොට මේ මොන විදිහට කතා කරුවත් දැන් කාන්තාව හැමතැනින්ම කාන්තාව සමාජවාදිකම් දෙන්න ඕනේ මේ විදියයි කියලා කවුරු කොහොම කිව්වත් කාන්තාව හිරවෙන එකම තමයි වෙන්නේ. එතකොට දැන් අර කියනවා ශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කෙරෙව්වේ කාන්තාව. එතකොට ඒ කාන්තාව වැඩම කෙරෙව්වට දැන් කාන්තාවකට සුදුසු නෑ කියනවා ශ්‍රී මහ බෝධීන් වහන්සේට වතුර ටිකක් දාන්නව ළඟට යන්නව සුදුසු නෑ කියලා කොන් කරන්න පිරිමි.
එතකොට එතනින් ගියාම දැන් මගේ රැකියාවත් ඇවිල්ලා දීවරනේ. ඒතරම දීවර කාන්තාවක් මම ඔරුවක රැකියාව කරනවා උඩට යනවා. එතකොට මම එහෙම රැකියාව කෙරුවා දැන් මාදල් වල්ලම කියන එකක් තියෙනවා. ඒකට යම්කිසි විදියකින් අපි නගින්න උත්සාහ කෙරුවොත් මේ ඔරුවට මට නගින්න පුළුවන්. නමුත් අර වල්ලමට මම නගින්න ගියොත් එතන ඉතින් පිරිමි කතා වෙනවා මේ ඔබ කොහොමද වල්ලමට නගින්නේ? මේ උඹලා ගෑනු වල්ලම් වලට නගින්න හොඳ නැහැ කියලා කියනවා. එතකොට මම අහනවා මේ මං හැමදේම කරන්න හොඳ නැහැ. මේ වල්ලමේ ගියාම මොකද වෙන්නේ කියලා. ඉතින් අර එතකොට අර එතනින්ම අපිට තේරෙනවා සමාජයෙන් තමයි හැමදාම මේ කාන්තාව වෙනකොට සලකන්නේ. එතකොට අපි ප්‍රතිපත්ති තිබිය යුතුයි කියනවා. කාන්තාව වෙන ප්‍රතිපත්ති හදනවා. නමුත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කාන්තාවට පක්ෂපාතීව ප්‍රතිපත්ති හැදුණා ඒ ප්‍රතිපත්ති වලට ඉස්මතු වෙන්න පිරිමිය අවස්ථාව දෙන්නේ නැහැ. මරලා දාන්නේ එකපාරින්ම මේ පිරිමියා තමයි. ඒ වුණාට පිරිමියාගේ සෑම දෙයකටම කාන්තාවගේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට පිරිමියා හා සමානව කාන්තාව හම්බ කරනවා. සමහර තැන්වල ඊටත් වඩා හම්බ කරන අවස්ථා තියෙනවා. පිරිමියා සතපාකත් හම්බ නොකර ගෙදර ඉන්නත් පුළුවන්. කාන්තාව හම්බ කරනවා ඊටත් වඩා. එතකොට එහෙම කොහොම වුණත් කොච්චර මේ අර මේ විස්තරත්වයෙන් ඉහළට ගියත් කාන්තාව පිරිමියා විසින්ම තමයි කාන්තාවට අවස්ථාව දෙන්නේ නැත්තේ. එතකොට මෙහෙම තියෙනකොට දැන් සමාජයෙන් අපි අදටත් කතා කරන්නේ කාන්තා සමාජවාසිකම් වලට ප්‍රතිපත්ති නෙමේ මොනවා ගෙනාවත් ඇයි මේ තැනින් ඉහළට කාන්තාවට එන්න දෙන්නේ නැත්තේ? දැන් උදාහරණයකට ගත්තොත් කාන්තාවකට අපි හිතමුකෝ බස් එකේ යනවා කියලා. ඒක දවල්ද රෑද කියලා අදාළ නැහැ. ඒකදී කාන්තාව අපහසුතාවයට ලක් කරන්න පිරිමියෙක් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ පිරිමියෙක් බලන් ඉන්නවා ඒ වගේ අවස්ථාවක් එනකන් කාන්තාවගෙන් ප්‍රයෝජන ගන්න. එයාව අපහසුතාවයට ලක් කරන්න. ඒකට විරුද්ධව කතා කරුවොත් කාන්තාවම තමයි අපහසුතාවයට ලක් වෙන්නේ. දැන් කාන්තාව කියන්නේ දැන් කාන්තාවට වැරද්ද නැහැ නේ මෙතන. පිරිමියානේ අපි හිතමු බස් එකේ යන ගමන් ඔය පොඩ්ඩක් තට්ටුවක් දානවා කියලා කාන්තාවට. ඒතර කාන්තාව හැරිලා බලලා ඉවරලා මේ මොනවාද මේ මෙහෙම කරනවා මට කියලා කිව්වොත් ඒතර අර පිරිමියාගේ කතා කරන පිරිමි 10ක් විතර ඉන්නවා. කාන්තාව විතර කාන්තාවක් කතා කරනවා. ඒතර ඔතනින්ම කාන්තාව පස්තර. නම් මේ කාන්තාව හිතන්නේත් නෑ අපි කාන්තාව නේද කියලා එකමුතු වුණොත් ඔය තත්ත්වය නැති කරන්න පුළුවන්. කාන්තාවම කාන්තාවන්ට ගරහනකම් අපිට ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ. ඔය ප්‍රතිපත්ති ඔක්කොම හදා ගන්න පුළුවන්. කාන්තාවට සමතනක් දෙන්න සුදුසු වෙන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ පුළුවන් පිරිමියගේ ඒක සමතනක් අපිට ගන්න පුළුවන් කියන එක බලන්න. කාන්තාව නොදෙනකොට පිරිමි කොහොමද දෙන්නේ? කාන්තාවට කාන්තාව සමතන නොදෙනකොට පිරිමි කොහොම දෙන්න? ප්‍රතිපත්ති අවශ්‍යයි. ප්‍රතිපත්ති තියෙන ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕන. කාන්තාවන් විදිහට අපි දැනගන්න ඕන අපේ තැන රැකගෙන අපි ජීවත් වෙන්න අපේ තැන අපි ස්ථාපිත කරගන්න. හරි. අපි බොහොම ස්තුතියි අදහසට. අපි මේ සාකච්ඡාව තුළදී සාකච්ඡා කරා දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික වශයෙන් කාන්තාව බලපාන ස්ථානය, කාන්තාව කොතන ස්ථාපිත වෙලා ඉන්නේ, කාන්තාව මෙතනින් ඉහළට එන්න ඕනද පහළට එන්න ඕනද මේ තැනම රැඳිලා ඉන්න ඕනද කියන එක අපේ අදහස් දැක්වීම තුළින් පැහැදිලි වුණා. ඒ වගේම අධ්‍යාපන මට්ටම් ගැන, රැකියාව ගැන දීවර ගෝවියන්ට පමණක් නොවේ මේ සමස්ත කතාව ඇතුළේම සමස්ත කාන්තාවන්ගේම ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරා. අපි ඉදිරියට කොහොමද වැඩ කරන්න ඕන, කාන්තාවන්ගේ අයිතීන් කොහොමද අපි රැක ගන්න ඕන, අනිත් පාර්ශවයන් පුරුෂයන්ගේ වෙන්න පුළුවන්, අනිකුත් කණ්ඩායම් ඉන්නවා ඔවුන්ගේ වෙන්න පුළුවන්. අයිතීන් රැක ගන්න ගමන් තමන්ගේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැකගන්නේ කොහොමද කියන එක අපි ඉදිරියට සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම අපි ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕන. බොහොම ස්තුතියි අද ඔබගේ අදහස් දැක්වීම වලට. ස්තුතියි.